හායි කොහොමද ස්ටෝරි බයි මල්මි මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් තාම මේ අප්‍රේල් 28 වෙනිදා vlog එක ඔයාලා බැලුවානේ අපේ රියල් හොටෙල් vlogs part 1 part 2. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ගිහින් අනිවාර්යෙන් බලන්න. ඉතින් අපි හොටෙල් එකෙන් 3ට check out වෙලා ඊළඟට ගියා ටර්ටල් බීච් හික්කඩුව. ඉතින් හොටෙල් එක ළඟ ඉඳලා කිලෝමීටර් 30ක් විතර දුරක් යන්න වුණා. හරියට මතක නැහැ ඒ වගේ යන්න වුණා. ඉතින් අපිට කැස්බෑව බලන්න. ඉතින් මන් වීඩියෝස් වලින් මෙයාලව දැකලා ගොඩක් දවස් ඉඳන් ආසාවෙන් හිටපු දෙයක් තමයි මෙයාලව බලලා මෙයාලට කැම දාන්න. බලන්නකෝ ඉතින් හරි පැහැදිලිව පේනව නේද මුහුදේ ඉද්දි. හරිම පිරිසිදුයි මේ පැත්තේ මුහුද. ඒ වගේම හරිම ලස්සන නිල් පාට වතුර තියෙන්නේ ඈතට වෙන්න. ඒ වගේම බලන්නකෝ හරිම පිරිසිදු. ඉතින් මේ හික්කඩුව මුහුදේ ගල් බැම්ම කොරල් පර තියෙන නිසා තමයි මෙයාලට මුහුදට යන්න බැරුව මේ මුහුද ගොඩබිම මේ රැල්ලට වෙලා ඉන්නේ. ඉතින් අපිට කැස්බෑව 4 දෙනෙක් විතර තමයි අපි අද්දි හිටියේ. තව ගාල්ල පැත්තේ දුරට වෙන්න මෙයාලා ගොඩක් මුහුදට එනවා. මුහුදේ ඉන්නවා කියලා තමයි මෙයාලා අපිට කිව්වේ. අපි යාලට කැම දික් කරද්දී යාලා ළඟට ඇවිල්ලා කනවා. ඉතින් හරිම අහිංසක සත්තු జాතියක් තමයි. ඒ වගේම තමයි අපිට මෙයාලව අල්ලන්න එපා කිව්වා. දකිද්දි අල්ලන්නත් හිතුණා. ඉතින් අපි ඇල්ලුවට මේ අපිට කිව්වා එතනින් මෙයාලව අල්ලන්න එපා. ඒක යාලට හොඳ නෑ කියලා. ඉතින් අපිට මෙයාලට මෙතෙන්ට ගියාම කැම දෙන්නත් පුළුවන්. මෙතන කට්ටිය ඉන්නවා පාසි විකුණන්න. ඉතින් එක පාසි බෑග් එකක් රුපියල් 500කට තමයි අපිට දුන්නේ. ෆොරිනර්ස් ලගෙන් ඊට වැඩි ගාණක් අය කරනවද කොහෙද? ඉතින් එයාලා අපිට කැස්බෑව ඉන්න තැනට අරගෙන ගිහිල්ලා කැස්බෑව අපේ ළඟට ගෙනත් දෙනවා. ඉතින් අපි ඒකට එයාලාට පොඩි ටිප්ස් එකක් දෙන්න ඕන. ඉතින් මෙයාලට හානියක් නොවෙන්න අපි බලන්න ගියාම මේ කැම දාන ඉටිකොල බෑග් එහෙම අපි ආයෙ ගෙදර අරගෙන ආවිලා ඉතින් එතන ලස්සනට තියාගන්න ඕනේ. දැන් මෙයාලට මේ අහිංසක සත්තුන් ඉතින් අපි යාලට කරදරයක් නොවන විදිහට ගියාම ඉන්න ඕනේ. ඉතින් කැම කන්න ළඟට එනකොට අපිට නම් බයයි. මොකද අතත් ඇල්ලෙනවා එක විදිහකට. කටත් ටිකක් ඒගොල්ලෝ ටිකක් විශාලයිනේ. ඉතින් චූටි අය දෙන්නෙක් විතර හිටියා. තව මේ වගේ ලොකු දෙන්නෙකුත් හිටියා. ඉතින් මෙතනින් තව ටිකක් එහාට යද්දි මෝර පැටවුනුත් ඉන්නවා. අපිට එතෙන්ට ගිහින් බලන්න කිව්වා. ඒ වුණාට අපිට එතන අමතකුණා බලන්න යන්න. ඉතින් දැන් මතක් වෙද්දි අපරාධි කියලා හිතෙනවා. බයද නෑනේ. දෙන්න අර. ඉතින් හරිම ලස්සන තැනක් තමයි මෙතන. ඔන්න ඉතින් අපි ඉතින් පැයක් විතර ඉඳලා ගෙදර යන්න පිටත් වුණා. ඒත් අපි ගෙදර යන ගමන් ආයෙ ගියා අහුන්ගල්ලේ කැස්බෑ මධ්‍යස්ථානයකට. ඒකත් බලන් ඉන්නකෝ. අලස මාළු දැල් වලට පැටලිලා තුවාලෙලා කකුල් මාළු කාලා මෙයාලම මාළු කාගෙන මෙයාලම කාගෙන එහෙම තුවාලේ ටික දාලා මේ ඉන්නේ මේ දෙකේම මෙයාලට මේ ප්‍රතිකාර කරන ගමන් තින් මෙයාලා 100ක් වුණාට පස්සේ මෙයාලා ආයේ මුදලේ දෙස්. හරියටි කැහිද දෙන්නේ. එයාට අවුරුද්දක් තියනවා. එයාලා එහෙම තියාගන්න පුළුවන් නේද? එයා මේ තමයි තියාගන්න ඉන්නේ. මෙයාත් කොලස් බෑ. ඉතලා නෝ නිහාරි එකම නේද? එනොත් රාත්‍රී කාලේ තමයි. ඒක සීසන් එකක් තියෙනවා.
මෙයාට අවුරුදු 10ක් තියෙනවා. ඉතින් මේ මධ්‍යස්ථානයෙන් කැස්බෑවන්ට ලොකු සේවයක් තමයි වෙන්නේ. එයාලා වර්ධනය කරන්න, එයාලා ආරක්ෂා කරගන්න, එයාලගේ වර්ගය බෝ කරන්න මෙතන අය ගොඩක් මහන්සි වෙනවා. ඉතින් මෙතන අය අපිට මේ එකින් එකට ඔක්කොම කියලා දුන්න ලස්සනට. ඉතින් මට මෙතන නම මතක නෑ. මට ඒ ඇතුළේ වෙන තැන වීඩියෝ කරගන්න බැරි වුණා. ස්කයිලිත් ඉතින් මගේ අතේමයි. ඉතින් එයාට මුල් තැන දෙන්න එපා මොනකටත් කලින්. ඉතින් ඒ අපි හිටපු රියෝ හොටෙල් එකට කිලෝමීටරයක් විතර ආපස්සට වෙන්න තමයි මේ තිබ්බේ. මේ ඉන්නේ අවුරුදු 50ක් විතර වයස කැස්බෑ කෙනෙක්. එයාට නම් පීනන්න කරන්න බැහැ. යා අමාරුවෙන් තමයි නේ කට්ටත් තුවාල වෙලා. ඒ වගේම මෙතන හරිම ලස්සන කැස්බෑව අපිට කවදාවත් දකින්න හම්බෙන්නේ නැති දුර්ලභ ගන්න අය මෙතන හිටියා. ඉතින් මෙයාලා තුවාල වෙච්ච අයව බේර ගන්නවා. ඒ වගේම මේ දෙන්නට නම් හරිම දැඟලිල්ල. මෙතෙන්ට අපිට වැඩි ළඟට යන්නත් එපා ගුවා. මොකද එයාලා ළඟට ගියාම වතුර ගහනවා. ඒ වගේම මෙයාලා හිංසකයි කිව්වට දඟලන අයත් ඉන්නවා. ඉතින් එයාලා බිත්තර අරගෙන ඒවා බෝ කරන හැටි, ඒවා ආරක්ෂා කරන හැටි ගැන අපිට ගොඩක් විස්තර කියලා දුන්නා. ඉතින් මේ කැස්බෑ මධ්‍යස්ථානයේම තිබ්බ විසිතුරු භාණ්ඩ මිලදී ගන්න පුළුවන් ෂොප් එකක්. ඉතින් මේකෙත් හරිම ලස්සනයි. ගෙදරට තෑගි දෙන්න හරිම ලස්සන දේවල් තිබ්බා. හරිම ලස්සනයි. ඕන කෙනෙක් දකිද්දි ගන්නත් හිතෙනවා. වැඩි ගණන් වැඩි නැහැ.